අද මේ කතාව ඔයාලට ඉදිරියට ගොඩාක් වැදගත් වේවි. ඒ වගේම දැනුම සම්මානයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම අද වීඩියෝ එකේ ඉල්ලා සිටිනවා. ඒ වගේම මාගේ නාලිකාවට අද සම්බන්ධ වෙන ඔයාලා මේ නාලිකාව ලයික් කරලා කොමන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා මම වගා නාලිකාව හැටියට මම ඔයාලගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, ඉතින් අද වීඩියෝ එක බලමු. ජීවිතේ තනිකම මෙයයි. අද මොහොත හෙට මට සහ ඔබටද විය හැකියි. මේ ගොම්මන් වෙලාවේ ලොකු නැ කොයිද මේ යන්නේ? අනේ මහත්තයෝ, මම මේ ඉඟුරක් ගොඩ ඉඳලා එන්නේ. මගේ හොඳම යාළුවෙක් හොයාගෙන ආපු ගමනක් මම මේ. අද මම මේ දෙකේ කෝච්චියේ තමයි මෙහාට ආවේ. කවුද යාළුවා? හරි කනකාටුදායක පුවතක්. මොකද දැන් සති එකමාරකට දෙකකට ඉස්සෙල්ලා යාළුවා මැරිලා. එයා දැන් සති දෙකක් විතර ඇති. එයා මලානේ අම්බලමේ තමයි හිටියේ. මේ එයා ඉතින් ඔය කාත් කවුරුවත් නැතුව දැන් අවුරුදු එකමාරක් විතර ඇවිල්ලා මේ ඔය අම්බලමේ තව නවාතැන් අරගෙන ඔය ඇවිදලා එහෙ මේ කරලා කීයක් හරි ඔය හොයාගෙන කාලා බීලා හිටියා. ඉතින් මිනිහා තනිපංගලමේ තමයි හිටියේ. මිනිහටත් කාත් කවුරුවත් නැහැ කියලා තමයි මෙහෙ හිටියේ. ඒ ඉඳලා වෙලා මේ කොහොම හරි අපිට ආරංචි උනේ පහවදා තමයි මේ ආසනීප වෙලා පපුවේ අමාරුවද කොහෙද හැදිලා අවසානයේ ඉස්පිතාලේ අරන් ගිහිල්ලා වෙලා මේ මැරිලා. ඔව්. එන්නකේ ඒ හිටපු ගේට් වර්ණේ කෙනාගෙන් විස්තර ටික දැනගත්තා. ඉතින් යා කිව්වා සති එකමාර දෙකක් වෙලා එයාට පපුවේ අමාරුවක් හැදිලා ඉඳලා රෑ අමාරු වෙලා කෑ ගහලා ඉබෙල්ලා එයා මේ ඒ අනිත් එදා ගේට්ටුවේ හිටපු එක්කෙනා තමයි වීල් එකක් කතා කරලා ඉස්පිරිතාලේ අරන් ගිහලා තියෙන. ඉස්පිරිතාලෙන් මැරිලා. ඉතින් දැන් රෑ වෙලා මට යන්න විදියක් නැහැ. මම මේ කල්පනා කර මොකද කරන්න කියලා මේ යන ගමන්. ඉතින් මහත්තයෝ පින් සිද්ධ වෙනවා. පුළුවන් නම් මට අද හෙට උදේ වෙනකන් මේ නවතින්න තැනක් හොයලා දෙනවා නම් ලොකු පිනක්. මටත් කාත් කවුරුවත් නැහැ. යාළුවාගේ තනියට එන්න කිව්වා. ඉතින් ඒ යාළුවාගේ තනියට තමයි මමත් ආවේ. ඔහොම තමයි ඉතින් අපි කවුරුත් මැරෙන මිනිස්සුනේ. ඒකනේ නම් ඉතින් මොකද කරන්නේ දැන් මේ රෑ වෙලා ඉවිල්ලා ඉඳා යවන්නත් මොකද්ද වගේ. දැන් ඉතින් ඔයා කොහාටද යන්නේ? මිනිස්සෙක් ඉතින් මේ දවස්වල නවත්තා ගන්නවයි කියන එකත් මේ හරිම අපහසු කාර්යයක්. උදේ වෙනකම්වත් ඔය නවතනක් දෙන්න පුළුවන්ද කියලා වෙල්ලා. එහෙනම් හොඳයි. යන්කෝ බලන්න. ඔතනින් මේ පරිස්සමෙන් බහින්න පුළුවන් නේද? හිමින් එන්න. මේක මම මේක අසද්දපු කුඹුරු කැල්ල. මේක මේ වතුරේ යටතේ තියෙන එකක් නන් නෙමෙයි. අක්කර භාගයකට කිට්ටු වෙන්න බැකෝ එකක් ගෙනල්ලා මේ ඇල මාර්ගයක් තිබුණා. ඒ ඇල මාර්ගේ නියරවල් දාලා ලෙවල් කරලා හැදුවා. ඉතින් ලක්ෂ 2ක් විතර මට ගියා. දැන් මේ සැරේ මාස් කන්නේදී වියුසල් 20ක් විතර ගත්තා. මේ ගියා මේ ගොබුඩක් කපාගෙන අර මෑකරල් වැල් වගේ තියෙනවා. ඒවට පාට්ට ටිකක් ගන්න ඕන. ඉනින් හිටවලා පරිස්සමෙන් එන්න. එන්න. මෙහෙන් ඉඳ ගන්න. අනේ මහත්තයෝ පුළුවන් නම් මට මේ ගොඩාක් පිපාසයේ වතුර ටිකක් දෙන්නකෝ.
අපේ හාමිනේ වතුරු වීදුරුවක් ගෙනාවා නම් මෙහාට. පින් සිද්ධ වෙනවා. අද කෑමක් බීමකුත් නැතුව ආවා වගේ. ගොඩාක් වතුර තිබා තිබුණා. මාර වතුර පිපාසයක් නේ විතර දෙන්නේ. වතුර වීදුරුවම බීගෙන ගියානේ. මට නවතින්න දුන්නා නම් ඇති. අයත් ඉතින් මේ හිටපු දිහාට මට යන්න පුළුවන් ඉතින්. ඔයාගේ ගම කොහෙද? මම ගම කාන්තලේ. එතකොට ඔයාගේ බිරිඳ දරුමල්ලෝ එහෙම? මගේ ඉතින් මේ නෝනා මැරිලා ගොඩාක් කොයිතනක් බතක් කරගෙන තමයි ඉතින් ජීවත් වුනේ. ගල්වල වැඩ කරලා තියෙනවා. එක ඉතින් වැඩ ඔය පුලිය වැඩ කරලා තියෙනවා. මේ දැන් අවුරුදු 14ක් විතර එනවා නෝනා නැති වෙලා. එතන ඉඳලා ඉතින් මමත් තනිකර තමයි ජීවිතේ. ඉතින් ඔය කාගේ හරි හවුහරණක් මත ඉතින් ඔය වැඩපල්ලා කාගේ හරි කරලා දීලා ඒකෙන් ගන්න තුට්ටු දෙකෙන් තමයි ඉතින් ජීවත් වුනේ. ඊට පස්සේ තමයි මට මේ මගේ ඔය යාළුවා මට එදා හිඟුරුවක්ගොඩ ස්ටේෂන් එකේදී මුණ ගැහුණා මල්ලි. ඉතින් ඒ ස්ටේෂන් එකේ මුණ ගැහිලා ඊට පස්සේ මට කිව්වා මමත් තනියෙන් ඉන්නේ. පුළුවන් නම් කන්තලේ මේ එන්න මාත් එක්ක ඉන්න පුළුවන් නේ කියලා. ඉතින් ඒ හොයාගෙන තමයි මම මේ ආවේ. ඒ ආවට පස්සේ තමයි මේ කනකාටුදායක සිද්ධියේදී මට දැනගන්න ලැබුණේ. මේ වෙලාවේ ඉතින් මේ ගොම්මන් වෙලාවේ මම යන්න එන්න තැනක් නැතුව මේ යන වෙලාවේ ඔයා හරි මේක මට අද රැට හරි නවතින්න මෙහෙම තැනක් ලබා දීම ගැන ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හා කමක් නැහැ දැන් මේ ඇඟපොත හොදාගෙන අපි හවසට බත් ටිකක් කාලා නිමාඩුව කතා බහ කරමුකෝ. දැනට ගිමන් අරින්නකෝ එන. අපේ ජීවිතේ මේ රේල් පීලි දෙකට මැද වුණා වාගේ. හොඳයි ඉතින් නැවතත් මේනි ගුණාත්මක වීඩියෝ එකකින් ඔබ හමුවට එනතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.